දැන් වෙලාව හරියටම 6:32යි. මෙහෙට මේ වෙලාවට තමයි අලි හෙලි බහින වෙලාව. ගමනක් යනවා නම් ගමේ දන්න කෙනෙක් එක්කම යන්න නැත්නම් කොහොමද යන්න බෑ. ඒකේ තරම් පට්ට භයානකයි. මෙතනින් අලිකට ඉවරයි. අපි එන කැලේ ඇතුළට යන්න. මේ එනවා අඩිවල ලොකු මේ කඩපු තනි කරගස් බිම දාපු බලන්න මේ පෙරලා මේ වගේ දේ යනවා අපේ ආතලේ මචං අලියට මේ පේනවා හරි තව ගන්නයි දැන් වෙලාව හරියටම 6:32යි. මෙහෙට මේ වෙලාවට තමයි අලි හෙලි බහින වෙලාව. මේ වෙලාවේ දැන් මෙහෙම මම කතා කරලා හිටියා සමහර විට මේ පේන කැලේ ඇතුළුණත් ඉන්න පුළුවන්. මේ සමහර ගස්යෙන් පොඩි කරලා තියෙන්නේ ඒ තනි කර අලි රංජු පිටින් ඇවිල්ලා. ඔයාලට ඈතින් උනත් පේනද බල්ලෝ එහෙම කෑ ගහන්නේ. අලි ළඟ වෙනවා කියලා මචං. අද රිඩියර් බහපුවා බයානක අලි සෙට් කරලා ඉන්නවා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. ඕනේ. අර දෙන්නේ අර පස්සේ මෙල්ලා දෙන අලි තනි කර. මේ තනි කර අරගෙන තියෙන්නේ. අද නම් බයානක රාත්‍රියක් යනවා වරමානයි. මේ වගේ ගමනක් යන අනිවාර්යෙන්ම මේ ගමේ දන්න කෙනෙක් එක්කම යන්න. මේ අයියා තමයි අපේ මිත්‍රෙක් ඉන්නේ. යාවා. මේ දාවද? ඔව් ඊයේ ගාන ළඟට ආවා. මේ ඇඩිය මේ කලින් ටිකක් ගන්න. මේ වගේ දෙයකට යනවා නම් අනිවාර්යෙන් ගමේ මිනිස්සුත් එක්කම යන්න. මොකද හිතනවට වඩා පට්ට භයානක ගමනක් මේක. අපි සෙට් එකෙන් දැක්කට ගිහම 4 දෙනෙක් වෙනවා. මෙහෙම අපි ගිහන් ඒ වගේම ගමේ මාමල දෙන්නෙක් වෙනවා. ඒ මාමල දෙන්න තමයි මේ වෙලාව අපිත් එක්ක ඉන්නේ. මෙතනින් අලිකට ඉවරයි. පේනවනේ ඔයාලට. අපි මේ කලේ ඇතුළට යන්නේ දැන්. මේ පේනවනේ අලි අඩිවල ලොකු. මෙතනින් එහාට අපිට ශබ්ද කරන්න වෙන්නේ. ඔයාලට වීඩියෝ විතරක් බලා ගන්න පුළුවන්. පේනවනේ. අපි පිට අපි යන කැලේ ඇතුළට යන්න. හරි ඔව් පේන කටු මේ පේනවා අඩිවල සබ්දම් දස්ති ඒක තමයි අද තමයි බා යා වරන් කොල්ලෝ ටික වචන නැහැ කියන මේ වෙලාවක නම් වයලා ඉන්නේ ලෙසට මොකද මේ ආවල අපි දන්නේ නැහැ කැලේ කරලා තමයි එක්කගෙන යන්නේ කිලෝමීටර් කීයක් අවදීලා අපිට මතකත් නැහැ මොකද අපිට මේක කවදාවත් ගත්තත් දෙන්නේ මේකලට පුරුදු වෙනවා අපි කොහොමද යන්නේ ස්ටෑන්ඩ් බයි ඉන්නේ මේ ජලපාරව හැමතැනම මඩ වගුරුත් එක්ක මේ පේනවනේ මඩ කියන්නේ හොඳට මෙතන යා බැලෙන් යා මඩ නෑ මචං මඩ නෑ තියහම් බං අඩිය අයියා හයි වෙලා තියෙනවා යා
මොකද පිට්ටනේ ලොකු. Itu dari mana ini? Kada ini. Jadi itu mah habis. Ini. Yang mana sih kamu? Tape पे किसी macam pordai. Apa sekarang kita ada? Insyaallah video करना Ali, adi ni tu. Gila tu ni. Nah, ini tahu ni. Ini aliran ni. Ni adi. Kurang luku. Itu lagi tak? Make me sampai adik kau alumni ni. Lagi apa tak? අපි අවුළු දෙකක් වගේ තියෙනවා. මේ හරිය මින් ওই වැට කරනවා ඒකයි ඔය ඇවිදලා තියෙන්නේ. වැට කරන්න තමයි ඔය try කරන්නේ වැට. අලියට තියනවා නේද? ඈ? අලියට නෑ ඇවිල්ලා නේද? ඔව් මේකේ කරන්ට් එක යනවා. ඒක කරන්ට් එක දාලා. ඒ බලන්න කරන්ට් එක දාලා තියෙන්නේ. ඔළුව නෝ නේද? නිකාන්ත. මේ වරින් ටිකක් දුක් කරන් ගියන්නේ. ඔව් දැන් අපි ඉන්නේ විල්පත් වේද මොකද? නෑ මේක. සත්‍ය කරන්න තියෙන කේ තමයි. ඔතන පොඩ්ඩක් බලන්න. නෑ මාමා. නැද්ද? මාමා දැන් දුක මේ සෙරපු දෙක ගලවගත්තොත් මොකද අපි? හරි වෙනවා. යඩි යන්න කොහොමද? නේ ඉතින් තමයි තේන්නේ නැහැ. මාමා ඉස්සර ආව මොකද කරන්න ඕනේ? මේ කඩලා ගිහලා ඕනේ මේ කඩපු ඉතින් තනි කරගස් බිම දාපු මේ බලන්න බං මේ පෙරලා තියෙන්නේ නේ ගිහනේ පෙරලා තියෙන්නේ මේ වගේ දේ යනවනේ බං අපි ආතලේ ගියා ආතලුත් නෑ අත්තලා තියෙන්නේ හතරේ පන්සලේ මේ
පොඩ්ඩක් හිමීට නෑ. මේ සෙට් එකකට එමු. ඒ ගියානේ ළඟට වර. දැන් රට එක මචං. ඔව්. ආයි යන්නේ කල්කේ කලුවර එන්න බෑ. ඔව් බා. තන්නේ කලුවර. ඔව්. අර පිටිය. මේකත් වෙනම පිටියන්නේ. මේක පිටියක් නෙමෙයි. පිටිපස්සෙන් ඉන්නේ නෑ. මේ හොටේ වඩිය වල යන්නේ. ඔහොම යනවනේ. ඉලෙක්ට්‍රි ගියන් කරලා යනවා මෙහෙන් යන්නේ. උණුස් කිලෝමීටර්. දවල්ට නිදි දුන්න. යන්න බලන්න. මම එකට ඔරෙන් එනවා. යන්න මේ හිටපන්. මම විලපත් වුණා. මට වුණා සත්‍යය. අපි දැන් හරියටම ඉන්නේ මේ ටෝච් එළිය ඇරෙන්න වෙන කිසිම දෙයක් නොපෙනෙන මහා ඝන අඳුරු කැලෑවක් ඇතුලේ තියෙන අලින් නිතරම ගැවසෙන මහා පිටියක් මැද. අපි මෙතෙන්ට ආවේ සෆාරි වලින් නෙවෙයි. ඒ වගේම වනෝද්‍යාන වලින් ඉන්න අර සෆාරි වලින් ගිහිල්ලා බලන්න පුළුවන් අලියැත්තු බලන්න නෙවෙයි. මේ ඉන්නේ තනිකර ගම්බිම් වලට ඇවිල්ලා විනාශ කරන වගාබිම් තනිකර විනාශ කරලා දාන මහ භයානක අලි බලන්න. ඒකත් අපි ඇවිල්ලා තියෙන්නේ අලි වෙඩිල්ලක්වත් අරගෙන නැත්තම් එහෙම ඒවා ගැන ලොකු දැනුමක් තියෙන ඒ කිසිම දෙයක් නැතුව අඩුම පිහිටුඩක්වත් නැතුව තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ මේ ගමනේ සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඒ විදිහට. ඒත් එක්ස්පීරියන්ස් එක කෙසේ වෙතත් හරියට අපිට ඒ වගේ අලි දෙන්නෙක් හරි හම්බුනොත් මේ පිටියේ මැදදී ආයෙදින් අපිට ජීවිත ගැනවත් අපිට ෂුවර් කරන්න බෑ. අපිට ගන්න ඕන එක්ස්පීරියන්ස් එක අරගෙන දැන් අපි ලෑස්ති වෙන පැය දෙකක වැඩි කාලයක් මෙතන හිටියා. අපේ වාසනාවකට වෙලාවට තාම එකාලියෙක්වත් නැහැ. කැලේ ඇතුලෙන් හට්ට සද්ද ඇහෙනවා, අතු පොඩි කරනවා, සත්තු කෑ ගහනවා. මොකද මේ කැලේ ඉන්නේ අලි විතරක් නෙවෙයි. අපි ඒ හින්දා මේ ලෑස්ති වෙන්නේ අපිට ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් උඩරමයටම ගත්තා මේ පැය දෙක තුන ඇතුළත මේ වගේ භයානක ගමනක් මේ ජීවිතේට ඇවිල්ලා නැහැ. මොකද අපිට මේ වගේ දේවල් හුරු නැහැ. මේ ගමේ මිනිස්සුන්ට මේ දේවල් හුරු වුණාට අපිට පොඩ්ඩක්වත් හුරු නැහැ. මේ වෙනකොට ආයි කියන්න තේරෙන්නේ නැහැ. ඒ එක්ස්පීරියන්ස් එක සුපිරියට මරන් දුන්න අපිට මේ ගමේ මාමලා දෙන්න. හදිස්සි හරි අලියෙක්ට හරි එක අලියයි අපිට ඉන්න ඕනේ. මොකද දුවල බේරෙන්න පුළුවන් අලි නෙමෙයි මෙයාලා. එක්ක යටත් වෙන්න ඕනේ අපි. නැත්තම් පස්සු නොබලා දුවන්න ඕනේ. මොකද මේ අලිත් එක්ක දුවනවා කියන්නේ මේ කැලේ ඇතුලේ ආයි හිතා ගන්න බෑ. ඒ හින්දා ගන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් එක අපි ගත්තා. අපි මේ දැන් ලෑස්ති වෙන්නේ. අපි
ආරක්ෂිතව යන්න. ඒකත් ෂුවර් නෑ. මොකද අපි තව කිලෝමීටර් ගාණක් තියෙන අපි වාහන වලට යන්න. එහෙනම් අපි වීඩියෝ එකත් එක්කම සෙට් වෙමු. Terpilih. Mau tani nggak? Oh. Kalau ini nanti seruan. Ada apa? Iya, kalau kian pahai hal itu terjadi. Tapi apa mata dulu? Apa mata dulu? Ini panggul kering kan? Yang ringan deh pak. Yang nangis lagi. Ay tani kali yang ini. Ini raya wedan ni. එහෙම අඩි සලකුණු තියෙන ලොකු වඩනේ. හරි හරි. මම තෝරන ලොකු ගැස්සෙන් පෙරරන්නේ යාළුවද? මේ ලොකු ගැස්සෙන්. ඔව්. බය කරන්නේ. Baik kan anda, juga nak kamera lagi tu. මෙහෙම රන්දිනේ නේ. Sekali. හරි. මම අර අතන ඉන්න තනියම. තනියම නිශාන්තයි. ඉන්න. ඉන්න නිශාන්තයි. ඔහු ගියා උට ගියා. ඇවිල්ලා ගා කොතනද ඉන්නේ? නිශාන්ත යරේ. මාවට පාරවල් මතකයි නේ? නෑ බඩේ. අපිට දැන් ආව කොහෙන්ද ගියේ කියනවා. එහෙමද? අපේ උස්මත් తీරලා මහේෂ් අයියා අපිට හුරු නෑනේ. නෑ එතන වෙන්නේ ගිහිල්ලා. ඉන්නවද? Terlalu. Dalkurino. Dalkuri durai ya? Durayan ini. Tulisan. Ya tak. Dalkuri kosan ini? Jangan nol. Dalkuri ini. Manis lagi kalau udah ya. Dalkuri ini. Ini macam kali ada. Oke. Lihat. Lihat betul betul. Kita pateng. Lalu nanti sampai benda ini. Anggur mau lagi kau. Manisa. Buku mahal ni. Ya. Gihan macam orang. Anggur lagi. Itu tinggal tu. Lu Allah kan dia makin orang kira. Aku tu kiri. Sita. Oh, hari ini Allah kan. Oh, poda ekor kan dia pakai ekor ekor dia. දෙයක් තමයි. ඕනේ. ඔය අපේ ඔලු දෙකක් විතර තියෙනවා නේ මම. වට විශාලයි. Habis kebalik. Yang kali ni yang. Habis kebalik macam. Tapi terang ulangnya. Tapi terang ni cara ulangnya habis kebalik. Dalam bahasa.
ඉක්මනට එකයි යන්නේ. අපි එදිදි ගියා පැලට. පැලෙද්දි ගිය ගමන් පැලට පැල වටේටම කරගලා මොකෝ හරි. ඔව් නේද? ඔය එන්නේ කොහොමද? ඔය ලයින් එකේ කොහේ හරි ඉඳගෙන ඉන්න ඕන ගිහින්. ඔව්. එක තැනක නේද? එක තැනකට වෙලා. අපි මේ වටේට යනකොට මුත් යනවා හතරකට. ඔය ගල් කුඩිය සයිඩ් එකේ බහිනවා හැමදාම. අනිවාර්යයෙන්. කෙල්ලම උඩට. දාසි කැල්ල පැත්තට ගියා නම් ඉත විනෝදයි ඒගොල්ලන්ට හරි. ඔව්. ජීවිතේ. සයිලෙන් අප්‍රෝ. එළම අත පලි වසරු. මේ මෙතන අතර පාර තියෙනවා. අඩේ. දෙකනේ. නෑ ඔය හරියන හරකේ. කවිස්කයට එන මම හහත් කැලේ අතුරටම දැන් ගිහින් ඉතින් හොයාගන්න පුළුවන් නේද? කුඩල්ල. කුඩල්ල නෑ කට්ටක් මචං පත කට්ටක් යමු. කුඩල්ල තිබෙන්නේ. අම්මෝ වයන්. ඒකේ වේර කරපෙත්තා කිව්වා ගන්නේ. බලන්නේ මේ මචං ඔළුවදී. ඔව්. මේ ඔළුවදී මේක. මේකේ ඔළුවදී. මේක. ඒ කියන්නේ මේකත් ගිහින් කිසි අඩිපාරේ යන්න ඕනේ. ඒ යනකොට උදියා නේ. උදියා ගෙනනවා එහෙම යනකොට. ඉඳලා නෑ ඉන්නවලු. අදේ මෙහෙන් ගියොත් යොම් බුදියනවා. අර පන්සල ගාවද? බලන්න. ඒත් පේන. කොහෙද ඉන්නේ වතුගොල කියලා නේද? අයියේ ඒක ඔළුව. දැන් දැන් කොහෙද ඉන්නේ බලාගන්න? ආ? GPS සයිකල්ලා ඉන්නේ කා තමයි පන්නන්නේ නේද? ඉන්නවලු? අර කරට පඩියක් දාන්නවා කිව්වද? ඔව්. ඉතරයි ගිහ මේ අසතුටුලයි ආත්ම ගිහද? යම්කෝ බලන්න. ඉන්නේ කොහොමද විතර ගහලා ඒකට එදා ගහුවා දැකි. විකාක මාසයක් ඇති නේද බා? ඊට කලින් එනවා බා. එහෙනම් ඔව්. හතහම රට වෙනකොට ওই පාරක් පයින්නවනේ. දැන් යනකොට අර කඩලා තියෙන්නේ නේ? ඔව්. ඕකෙන්ද මම පේන් බප්පා යට උනේ. පැලේ ඉද්දිම ඉතින් එනකන් දැකලා නැතුනවා. අර වාගේ ළඟින් නෝට් ටෝච් එක ගහලා මේක පන්න දාපුවම තල්ට ගහලා. තල ගහන ඔක්කොම මිනිහා ගැංගුද. මිනිහා යට උනේ. ඊට පස්සේ මෙයාලා එහෙම ටෝච් ගහලා කෑගහන කැන්කල් දාලා ගියා. ඒලාවට ඒක පොල්ලා ඉන්නේ. ඔව්.
ඒක මම මෙතන මචං අලියට පේනවා හරි තව ගන්නයි කවුරුත් හරි අපේ ශාන්තය තමයි අපිට සම්පූර්ණ සපෝට් එක දෙන්නේ මේකට ඔව් ගමේ මාමයි හරි හරි මා ඉන්නකනේ හිටියා නා අයියා නෙබර අද හවහම යන්දු මහා මාත්‍රික ඔය ඩිපර එක නම් වෙන්නේ නැදිනේ මේ මෙව්වට පම්පේනෝ ඒ පාර ඉඳලා පාර පයින් ඉතාලට එකපාර ගහම්බෙලා තියෙන වැඩි නේ පාර කම්බුව උතරින් ඒක නම් ඊගෙතර ගහම්බිච්ච පාර වල පාවර හොරන නැත්තම් යනවා දුර පේනවා පයින්නවා අපගේ වල දැක්කද ඒක ඔව් මේ මේක මොකටද කරනවනේ ඔව් මම ගෙනත් ගන්නවා ඔය ඔතනින් මට අර මෙහෙ මිනිස්සුන්ට ගිහුවා බෝඩ් එකට ඉස්සරයි. ඔතනින් නේද බා? ඔව් ආරම. කවුද මේ අරබන් බයික් එකේ තුන් දෙනෙක් ගිහින් දෙන්නෙක් හැටලා එකෙක් බේරුනේ. පිටිපස්ස ඒක තව ජීවත් වෙනවා බං. ඒකට තමයි ඕන් ඔතනින් ගිහුවේ. ඔතනින් ගහලා අර අපුල්ට විදිච්චේ. ඒක තව ජීවත් වෙනවා නියම. ඒක මැරෙන්නේ නැහැ නේද? ඒක මැරෙන්නේ නැහැ. අපි යනවා. හරි. මාම thank you. අපි යනවා හරි. ඒ කියන්නේ එක රැයකට ගම් 7ක්. ගව් 7ක් ඇවිදිනවා. ගව් 7ක්. පුරා ඒවා 7ක් ඇවිදිනවා. ඉතින් ගමන කොහොමද කියන්නේ? මේ ගමන කියනත් උන්ගේ පරමනකම් වැඩි වෙනවා. ආවලේ කවුරුහරි වගේ අර දුර ගිහිල්ලා ඉනවනේ ඉන්නේ පාන්දරේදී. ඉන්නේ උදේට ඉන්නේ එක තරක් නෑ නේ. යාර ඉන්නේ වැඩි ඉන්නේ නෑ යනවා. යන්න බැරි ලා ටයිම් එකට මම යන්න බැරි වෙනවා. පොඩි කලාකුට්ටිය කවුරුත් ඒක අසරලා ඉන්නවා.